සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් මම ගෙනල්ලා තියෙන තවත් ජොබ් වේකන්සි එකක්. ඔයාලට පුළුවන් මගේ YouTube channel එක subscribe කරලා අලුතෙන් එන ජොබ් වේකන්සි පිළිබඳව දැනුවත් වෙන්න. රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා සම්බන්ධ වීඩියෝස් දාලා තියෙනවම ඔයාලට පුළුවන් ගිහින් කැමති ජොබ් වේකන්සි එකක් තෝරාගෙන apply කරන්න. ඉතින් අද මම ගෙනල්ලා තියෙන රජයේ රැකියාවක්. ඉතින් මේ රැකියාව තියෙන්නේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි නිකුත් කරලා තියෙන්නේ. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම තරඟ විභාග තමා මේක නිකුත් කරලා තියෙන්නේ. ඉතින් වැඩි විස්තර කියන්න ගියොත් එimhe දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීමක් සඳහන් කළා තියෙනවා. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වම අයදුම් කැඳවනු ලැබේ. එතකොට මේ අයදුම් පත ගන්න පුළුවන් කියලා තියෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ගන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම බාර ගැනීම දිනයත් සඳහන් කරලා තියෙනවා. ඒ තමයි 2026 පෙබරවාරි මාස 5 වන දින පෙරවරු 9ට විවෘත වන අතර 2026 පෙබරවාරි 19 වන දිනට අවසන් වන බවත් මේන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මේවට සුදුසුකම් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ සම්බන්ධයෙන් ඇප්ලයි කරන්න. ඒ වගේම තවත් සඳහන් කරලා තියෙනවා මේ 23000කට අධික ගුරු පුරප්පාඩුන්ගියත් පවතින බව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කිව්වොත් එහෙම උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන විවෘත හා සහ සීමිත තරඟ විභාග අයදුම්පත් 2026 කියලා දාලා තිනවා. 23000කට අධික උපාධිධාරීන් ගුරු පුරප්පාඩු බඳවා ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් වැටුප ගත්තොත් එහෙම 66600 ඉඳන් තියෙනවා කියලා කියනවා. ඉතින් විෂයන් 100කට අදාළ වයස් සීමාව ගත්තොත් 40 සිට 45ට අඩු. ඉතින් මේ සම්බන්ධයෙන් මෙහෙම තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකේ link දෙක දාලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ගොඩක් විස්තර මේකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ලොකුවට විස්තර කියන්න යන්නේ නැහැ මම. ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකේ link එක දාලා තියෙන හින්දා ඔයාලට ගිහින් ඒ විස්තර දැනගන්න. ඉතින් මේ සඳහා සුදුසුකම් තියෙනවා නම් apply කරන්න. ඉතින් ඒ කියන ගමන් මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද හේතුව රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ job පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න ඕන නම් මගේ WhatsApp නම්බරයට message එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම ඒ පිළිබඳව විස්තර කියලා දෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් කියන ගමන් මම වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.